සුබ දවසක්. ගණිතයේ තවත් වැදගත් පාඩමක් වන දර්ශක එහෙම නැත්නම් ඉන්ඩිසීස් කියන කොටස තමයි අද අපි පටන් ගන්නෙ. දර්ශක සම්පූර්ණ කොටස අපි කොටස් දෙකකට වෙන් කරගෙන තමයි සාකච්ඡා කරන්නේ. අද අපි පළවෙනි කොටස සාකච්ඡා කරනවා. එහිදී දර්ශක හැඳින්වීම introduction to indices, පාදය, දර්ශකයේ දර්ශක අංකනය එහෙම නැත්නම් බේස් ඉන්ඩෙක්ස්, ඉන්ඩෙක්ස් නොටේෂන් සහ අභ්‍යාස කීපයක් අද සාකච්ඡා කරනවා. රැඳෙන්න IMM maths සමග. right අපි බලමු දර්ශක අංකනය එහෙම නැත්නම් ඉන්ඩෙක්ස් නොටේෂන් කියන්නේ මොකක්ද කියලා. අපිට මේ දර්ශක අංකනය කියන එක අවශ්‍ය වෙන්නේ යම් සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන්ම නැවත නැවත කීපවරක් ගුණ කිරීමේදී තමයි දර්ශක අංකනය අවශ්‍ය වෙන්නේ. එහෙම එම සංඛ්‍යාවම කීපවරක් ගුණ කිරීමේදී එය කෙටි කර ලියා දැක්වීම තමයි දර්ශක අංකනය කියලා අපි හඳුන්වන්නේ. මේක ඉංග්‍රීසි වලින් කියන method of writing a number which is multiplied repeatedly is called index notation. අපි උදාහරණයක් අරන් බලමු. මේ 2 කියන සංඛ්‍යාව එම සංඛ්‍යාවෙන්ම 3 වතාවක් ගුණ වෙලා තියෙනවා. 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2. මේක අපිට දර්ශක අංකණයෙන් එහෙම නැත්නම් ඉන්ඩෙක්ස් නොටේෂන් වලින් ලියුව හැකි 2 3 වෙනි බලය කියලා. right බලන්න මේක ලියලා තියෙන ආකාරය. මේ 2 3 වෙනි බලය කියලා අපි ලියලා තියෙනවා. එතකොට මේකේ මේ 2 කියන කොටසට අපි කියනවා පාදය. එහෙම නැත්නම් බේස් එක කියලා. මේ 3 කියන කොටසට අපි කියනවා දර්ශක. එහෙම නැත්නම් ඉන්ඩෙක්ස්. right මේ 2 කියන සංඛ්‍යාව 3 වතාවක් එම සංඛ්‍යාවම ගුණ වෙලා තියෙනවා. ඒක අපි දර්ශක අංකණයෙන් ලියනවා 2 3 වෙනි බලය කියලා. මේ 2 3 වෙනි බලය කියලා ලිව්වන් පස්සේ 2 කියන එකට අපි කියනවා පාදය එහෙම නැත්නම් බේස් එක කියලා. මේ 3 කියන කොටසට අපි කියනවා දර්ශකය එහෙම නැත්නම් ඉන්ඩෙක්ස් එක කියලා. right මෙහිදී අපි මේ 2 3 වෙනි බලය කියන එක අපි ඉංග්‍රීසි වලින් කියනවා 2 to the power of 3. සමහර අවස්ථාවලදී මේ of කියන එක ඔමිට් කරලා තියෙනවා. එතකොට අපි කියනවා 2 to the power 3 කියලා කියනවා. හරි? බලන්න මේ සටහනක් තියෙනවා. අපි 3 දෙවෙනි බලය. මේක අපි 3 දෙවෙනි බලය කියලා අපිට නම් කරන්න පුළුවන්. ඒකම අපි කියන්න පුළුවන් 3 වර්ගය. right? ඒකට ඉංග්‍රීසි වලින් කියනවා නම් 3 to the power 2 එහෙම නැත්නම් 3 squared. right? මේ දෙකම භාවිතා කරන්න පුළුවන්. මේ දෙවෙනි බලයේ තියෙන අවස්ථාවවලදී වර්ගය. right? මම හිතන්නේ ඒක පැහැදිලි. ඒත් එක්කම යම් සංඛ්‍යාවක 3 වෙනි බලය තියෙනවා. උදාහරණයක් තියෙනවා 8 3 වෙනි බලය. මේක අපි කියනවා 8 3 වෙනි බලය. මේක ඉංග්‍රීසි වලින් කියනවා 8 to the power 3. right? මේත් එක්කම මේක කියන්න පුළුවන් 8 ඝනය එහෙම නැත්නම් 8 cube. එහෙමත් මේක හඳුන්වන්න පුළුවන්. right අපි දර්ශක අංකණයේ උදාහරණ කිහිපයක් බලමු. පළවෙනි උදාහරණය 6 වැඩි කිරීම 6 වැඩි කිරීම 6 වැඩි කිරීම 6. 6 හතර වතාවක් ගුණ වෙලා තියෙනවා. අපි ඉගෙන ගත්තා දර්ශක අංකණයෙන් ලියන්න. මේක අපි ලියනවා 6 4 වන බලය. එහෙම නැත්නම් 6 to the power 4. දෙවෙනි උදාහරණය ගමු. දෙවෙනි උදාහරණේ තියෙනවා 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 4 වැඩි කිරීම 7 වැඩි කිරීම 7. අපි දර්ශක අංකණයෙන් ලියන්න ඉගෙන ගත්තේ එකම සංඛ්‍යාව එම සංඛ්‍යාවෙම කීප වතාවක් ගුණ කිරීමේදී ඒ කෙටි කර ලිවීම තමයි දර්ශක අංකණය කියලා ඉගෙන ගත්තේ. දැන් මෙතන සංඛ්‍යා කීපයක් තියෙනවා. බලමු මෙහෙම මේ වෙන්නේ අවස්ථාවලදී අපි ලියන්නේ right බලන්න 3 දෙවතාවක් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ 3 වර්ගය වැඩි කිරීම 4 වැඩි කිරීම 7 වර්ගය. මෙතන 7 7න් ගුණ වෙලා තියෙනවා. ඒක තමයි 7 වර්ගය ආවේ. ඒතර මේක සුළු කරාම අවසානට අපිට එනවා 1764. right? අපි ගමු ඊළඟ උදාහරණය. ඊළඟ උදාහරණේ තියෙන්නේ 4හි 3 ගුණය සොයන්න. 4හි 3 ගුණය මේකට අපි ඉංග්‍රීසි වලින් කියනවා 3 times 4. right? බලන්න මේ 4හි 3 ගුණය. 4හි 3 ගුණය කියන්නේ මොකද්ද?
4 3 කියන්නේ 4 වැඩි කිරීම 3. right? පැටල ගන්න එපා. 4 3 බලය නෙමෙයි 4 වැඩි කිරීම 3. right? එතකොට අපිට පිළිතුර හම්බෙන්නේ 4 වැඩි කිරීම 3 4 වැඩි කිරීම 3 12. අපි අවසාන උදාහරණය ගමු 4 3 වන බලය. මේක 4 to the power 3. මේකේ උත්තරේ මොකද්ද? 4 වැඩි කිරීම 4 වැඩි කිරීම 4. 4 3 වතාවක් ගුණ වෙලා තියෙනවා. උත්තරේ එනවා 64. right අපි දැන් බලමු යම් සංඛ්‍යාවක් දී ඇති සංඛ්‍යාවක බලයක් ලෙස කොහොමද දක්වන්නේ කියලා. ඒකට අපි කියනවා representing a number as a power of a given number. උදාහරණයක් ගමු. අපේ උදාහරණේ තියෙනවා 16 යන සංඛ්‍යාව දෙකෙහි බලයක් ලෙස ලියන්න. මෙතනදී අපි කරන්නේ 2 කියන සංඛ්‍යාව පමණක් භාවිතා කරලා ඒක කී වතාවක් ගුණ කිරීමෙන් 16 ලැබෙනවද කියලා හොයාගන්නවා. ඒකට අපි කියනවා how many times you should be multiplied by itself to obtain 16. right? එතකොට මේක අපි කොහොමද හොයන්නේ? මේක අපි හොයාගන්නේ බෙදීමේ ක්‍රමය මගින්. right? බෙදීමේ ක්‍රමය කියන්නේ 16 ඉස්සල්ලාම දෙකෙන් බෙදෙනවා 8 ලැබෙනවා නැවතත් දෙකෙන් බෙදෙනවා 4 ලැබෙනවා නැවතත් දෙකෙන් බෙදෙනවා 2 ලැබෙනවා එකක් දෙකෙන් බෙදෙනවා ඉතිරි නැතුව මේක දෙකෙන් බෙදෙනවා මේක දෙකෙන් විතරයි බෙදන්නේ එහෙම බෙදුවහම කී වතාවක් බෙදලා තියෙනවද? 1යි 2යි 3යි 4 වතාවක් බෙදිලා තියෙනවා. එතකොට අපිට ලියන්න පුළුවන් 16 කියන එක 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2. ඔයාට බෙදන්න නැතුව මෙහෙම ලියාගන්න මතකෙන් ලියන්න පුළුවන් ඒත් ප්‍රශ්නයක් නෑ. right? හැබැයි 2 විතරයි භාවිතා කරන්න පුළුවන්. එකම සංඛ්‍යාව තමයි කීප වතාවක් ගුණ කරලා මේ 16 කියන එක ලබාගෙන තියෙන්නේ. right. එතකොට අපිට අවසාන වශයෙන් උත්තරය ලැබෙනවා 16 කියන එක 2 4 වෙනි බලය කියලා. right. අපි තව උදාහරණයක් ගමු. මේ උදාහරණේ තියෙනවා 64 යන සංඛ්‍යාව 2හි 4හි හා 8හි බලයක් ලෙස ලියන්න. right. අපි ඉගෙන ගත්තා 2හි බලයක් ලෙස 64 ලියන්න ඕන නම් අපි කරන්නේ 2 දෙකෙන් කී වතාවක් ගුණ කරොත්ද 64 එන්නේ කියලා හොයාගන්න ඕන. ඒ වගේම තමයි 4හි බලයක් ලෙස ලියනවා නම් 4 4න් කී වතාවක් ගුණ කරොත්ද 64 එන්නේ කියලා හොයාගන්න ඕනේ. ඒ වගේම තමයි 8 බලයක් ලෙස ලියනවා නම් 8 8න් කී වතාවක් ගුණ කරොත් 64 එනවද කියලා බෙදීමේ ක්‍රමය මගින් හොයාගන්න ඕන. right. අපිට බෙදීමේ ක්‍රමයේදී මෙන්න මේ වගේ උත්තර ටිකක් හම්බ වෙනවා. දෙකෙහි බලයක් ලෙස ලියනවා නම් මම කිව්වා වගේ 2 right? 2 බලන්න 1 2 3 4 5 6 2 6 වතාවක් දෙකෙන්ම ගුණ වුණොත් තමයි 64 එන්නේ 64 ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම තමයි 4හි බලයක් ලෙස ලියනවා නම් අපි කරන්නේ 64 කියන එක 4ෙන් බෙදන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඉස්සලම 4ෙන් බෙදුවම අපිට එනවා 16. 16 කියන එක නැවත වතාවක් 4ෙන් බෙදෙනවා. 4 4 කියන එකත් නැවත වතාවක් 4ෙන් බෙදෙනවා. 4 4ෙන් 64 කියන එක 3 වතාවක් බෙදලා තියෙනවා. ඒක නිසා තමයි මේ 64 සමානයි 4 වැඩි කිරීම 4 වැඩි කිරීම 4 කියන පිළිතුර එන්නේ. right? ඒ වගේම තමයි 8 8 කියන සංඛ්‍යාව 8ෙන් මෙහෙම දෙවතාවක් වැඩි කරොත් 64 එනවා. ඒකත් අපි ලබා ගන්නේ මේ බෙදීමේ ක්‍රමය මගින්. right? අපිට එතකොට අවසානට උත්තරය අපිට ලැබෙනවා 64 කියන සංඛ්‍යාව දෙකේ බලයක් ලෙස ලියනවා නම් දෙකේ 6 වෙනි බලය ඒ වගේම තමයි 4 බලයක් ලෙස ලියනවා නම් 4 3 වෙනි බලය අවසාන වශයෙන් ඒ බලයක් විදිහට ලියනවා නම් ඒ දෙවෙනි බලය. මේක තමයි පිළිතුර. හොඳයි අපි තව ආකාරයක් සාකච්ඡා කරමු. මෙතනදී අපි සාකච්ඡා කරන්නේ සංඛ්‍යාවක් පාද ප්‍රථමක සංඛ්‍යා වූ දර්ශක අංකණයෙන්
ලිවීම. මේකට අපි කියනවා writing a number in index notation with prime numbers as base. උදාහරණයක් ගමු. උදාහරණයේ තියෙනවා 36 පාද ප්‍රථමක සංඛ්‍යා වූ දර්ශක අංකණයෙන් ලියන්න. රයිට්, මෙතන බලන්න මෙතන තියෙනවා පාද ප්‍රථමක සංඛ්‍යා වූ දර්ශක අංකණයෙන්. අපි නැත්තම් අපි පැහැදිලිවම දන්නවා 36 කියන සංඛ්‍යාව දර්ශක අංකණයෙන් ලියන්න කිව්වොත් අපි දන්නවා 36 කියන්නේ 6 වැඩි කිරීම 6. ඒ කියන්නේ 6 දෙවෙනි බලය. දැන් මෙතන එහෙම නෙමෙයි, මෙතන තියෙන්නේ පාද ප්‍රථමක සංඛ්‍යාව දර්ශක අංකණයෙන් ලියන්න කියලායි තියෙන්නේ. රයිට්. එතකොට අපි කරන්නේ බෙදීමේ ක්‍රමය තමයි භාවිතා කරන්නේ. අපි දන්නවා ප්‍රථමක සංඛ්‍යා කියන්නේ මොනවද කියලා. ප්‍රථමක සංඛ්‍යා කියන්නේ මතක් කරගන්න, ප්‍රථමක සංඛ්‍යා කියන්නේ එකට වඩා විශාල එම සංඛ්‍යාවෙන් සහ එකෙන් පමණක් බෙදෙන සංඛ්‍යා. උදාහරණයක් විදිහට අපිට ගත්ත හැකි 2 3 5 7 ආදී වශයෙන්. රයිට්, මෙතන අපි සුපුරුදු පරිදි බෙදීමේ ක්‍රමය තමයි පාවිච්චි කරන්නේ. 36 ඉස්සෙල්ලාම බෙදෙනවා. අපිට ඉස්සෙල්ලාම හම්බෙන ප්‍රථමක සංඛ්‍යාවෙන් ඉස්සෙල්ලාම හම්බෙන්නේ 2. 36 දෙකෙන් බෙදෙනවා. එතකොට 18 හම්බෙනවා. 18 නැවතත් දෙකෙන් බෙදෙනවා. 9 හම්බෙනවා. ඊට පස්සේ 9 දෙකෙන් බෙදෙන්නේ නැති නිසා අපි යනවා ඊළඟ ප්‍රථමක සංඛ්‍යාවට. ඊළඟ ප්‍රථමක සංඛ්‍යාව තමයි 3. 3ෙන් බෙදෙනවා 3යි. ඊට පස්සේ ඒ තුනත් නැවතත් 3ෙන් බෙදෙනවා. රයිට්. එතකොට අපි ඉගෙන ගත්තා බෙදීමේ ක්‍රමයෙන් කොහොමද බලයක් විදිහට ලියන්නේ කියලා. රයිට්. එතකොට 36 අපිට ලියන්න පුළුවන් 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 3. රයිට්. දැන් ඔයාලට හිතින් හදන්න පුළුවන් නම් මේ බෙදීමේ ක්‍රමේ භාවිතා නොකර ප්‍රශ්නයක් නැහැ. අපිට ලැබෙන්න ඕන 36. මෙතන භාවිතා කරලා තියෙන්නේ කුඩාම ප්‍රථමක සංඛ්‍යාවේ සිට එන ප්‍රථමක සංඛ්‍යා. උත්තරේ ලැබෙනවා 36. එතකොට මේක දර්ශක අංකණයෙන් ලියන්නේ 36 සමානයි 2 දෙවෙනි බලය වැඩි කිරීම 3 වර්ගය. රයිට්. එතකොට මෙතන සංඛ්‍යා තියෙන නිසා මේ ගුණ කිරීමේ ලකුණ අනිවාර්ය වෙනවා. රයිට්. දෙවෙනි උදාහරණය ගමු. දෙවෙනි උදාහරණෙත් තියෙනවා 100. 100 පාද ප්‍රථමක සංඛ්‍යා වූ දර්ශක අංකණයෙන් ලියන්න. රයිට්. මේකටත් බෙදීමේ ක්‍රමය භාවිතා කරන්න. එතකොට අපට අවසාන වශයෙන් හම්බෙනවා 100 කියන එක සමානයි 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 5 වැඩි කිරීම 5. බලන්න පළවෙනි ප්‍රථමක සංඛ්‍යාව 2. ඊට පස්සේ 3ෙන් බෙදෙන්නේ නැති නිසා තමයි මේ 5 ඇවිල්ලා තියෙන්නේ. අවසාන වශයෙන් බලන්න මේ සංඛ්‍යා ටික අපිට ගුණ කරාම අපිට ලැබෙනවා 100. එතකොට 100 කියන එක ලියන්න පුළුවන් පාදය ප්‍රථමක සංඛ්‍යා වන දර්ශක අංකණයෙන් 2 දෙවෙනි බලය වැඩි කිරීම 5 දෙවෙනි බලය විදිහට. රයිට්, අපි දැන් බලමු පාදයේ බීජීය සංකේතයක් වූ දර්ශක අංකණය. මේකට අපි කියනවා index notation with an algebraic symbol as the base. රයිට්, මෙතනදි බලන්න. මෙතනදි පාදය තමයි simple a. ඒ කියන්නේ මෙතන මේක තියෙන්නේ බීජීය සංකේතයක්. රයිට්. පාදය අපි ඉගෙන ගත්ත පාදයට අපි කියනවා බේස් කියලා. ඒක බීජීය සංකේතයක්. දර්ශකය මෙතන දර්ශකය 3. ඉන්ඩෙක්ස් එක 3. රයිට්. අපි උදාහරණයක් ගමු. රයිට්. අපේ උදාහරණේ තියෙනවා a වැඩි කිරීම a වැඩි කිරීම a. මේක අපිට කියලා තියෙන දර්ශක අංකණයෙන් ලියන්න. a 3 වතාවක් ගුණ වෙලා තියෙනවා. ඒක නිසා පාදයේ a 3 වතාවක් ගුණ වෙලා තියෙන නිසා දර්ශකය අපිට එනවා 3. රයිට්. අපි ගමු දෙවෙනි උදාහරණය. දෙවෙනි උදාහරණේ තියෙනවා p වැඩි කිරීම p වැඩි කිරීම q වැඩි කිරීම q වැඩි කිරීම q. රයිට්. මෙතනදී අපිට ලැබෙනවා p වල දෙවෙනි බලය වැඩි කිරීම q වල තුන්වෙනි බලය. මතක තියාගන්න මෙතන මේ පාදය විජීය ප්‍රකාශනයක් නිසා ගුණ කිරීමේ ලකුණ අවශ්‍ය වෙන්නේ නැහැ. ගුණ කිරීමේ ලකුණ නැතුව අපිට මේ පිළිතුර ලියන්න පුළුවන්. තව උදාහරණයක් බලමු. රයිට්, මේකේ තියෙන්නේ 3 දෙවෙනි බලය p වල දෙවෙනි බලය q වල තුන්වෙනි බලය ගුණිතයක් ලෙස විහිදුවා ලියන්න. රයිට්. මෙතනදී හරි සරලයි.
3 දෙවෙනි බලය කියන්නේ 3 වැඩි කිරීම 3. ඊට පස්සේ P වල දෙවෙනි බලය කියන්නේ P වැඩි කිරීම P. ඒ වගේම Q වල තුන්වෙනි බලය කියන්නේ Q වැඩි කිරීම Q වැඩි කිරීම Q. right අපි තව උදාහරණයක් බලමු. මේ උදාහරණේ තියෙනවා A සමානයි 4 විට A ඝනය. එහෙම නැත්නම් ඒ වල තුන්වෙනි බලයෙහි අගය සොයන්න. අපි බලමු කොහොමද කරන්න කියලා. right මේකට ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි අපි දන්නවා අපිට දීලා තියෙනවා A සමානයි 4යි කියලා. එතකොට කෙලින්ම අපිට තියෙන ඒ ඝනයෙහි අගය සොයන්න ඒ සඳහා 4 ආදේශ කරනවා. එතකොට අපිට ලැබෙනවා 4 තුන්වෙනි බලය. ඒ කියන්නේ 4 වැඩි කිරීම 4 වැඩි කිරීම 4. පිළිතුර ලැබෙනවා 64. දෙවෙනි ක්‍රමය තමයි අපි දන්නවා A ඝනය. එහෙම නැත්නම් ඒ වල තුන්වෙනි බලය කියන්නේ A වැඩි කිරීම A වැඩි කිරීම A. ඊට පස්සේ අපි මේ 4 කියන එක A සමානයි 4 කියලා අපි දන්නවා ඒක ආදේශ කරනවා. එතකොට ඒත් එම පිළිතුරම ලැබෙනවා. right? දෙවෙනි උදාහරණය ගමු. දෙවෙනි උදාහරණේ අපිට ලැබිලා තියෙනවා A සමානයි 2 B සමානයි 5 විට 3 වර්ගය A ඝනය B වර්ගයෙහි අගය සොයන්න. මේකත් පෙර පරිදිමයි A සහ B සඳහා දී ඇති අගයන් ආදේශ කරනවා. එතකොට අපිට ඉස්සෙල්ලාම එනවා 3 වර්ගය වැඩි කිරීම. දැන් මෙතන වැඩි කිරීමේ ලකුණ දාන්න ඕන. මොකද මෙතන බේස් එක කලින් තිබුණේ VG අංකනයක්. දැන් VG අංකන ඉවත් වෙලා බේස් එක සඳහා අංකයක් ලැබිලා තියෙනවා. ඉලක්කමක් ලැබිලා තියෙනවා. ඒව නිසා මෙතන ගුණ කිරීමේ ලකුණ දාන්න ඕන. එතකොට අපිට මෙන්න මෙහෙම ලැබෙනවා. අවසාන පිළිතුර වශයෙන් අපිට 1800 ලැබෙනවා. right අපි දැන් බලමු ගුණිතයක බලය. එහෙම නැත්නම් power of a product. මේ වගේ අවස්ථාවකදී කොහොමද දර්ශක සුළු කිරීමක් කරන්න කියලා. උදාහරණයක් ගමු. අපේ උදාහරණය තමයි 2 වැඩි කිරීම 3. මේ සම්පූර්ණ ප්‍රකාශයේ දෙවෙනි බලය ගුණිතයේ සාධක. ගුණිතයේ සාධක කියන්නේ 2 හා 3 කියන සංඛ්‍යා. මේ වගේ බලයන්ගේ ගුණිතයක් ලෙස ලියන්න. right. අපේ ප්‍රකාශය තමයි 2 වැඩි කිරීම 3 කියන එකේ දෙවෙනි බලය. right. මේක අපිට ලියන්න පුළුවන් මේක ඒකකයක් එක් කොටසක් විදිහට ගත්තාම 2 වැඩි කිරීම 3 වැඩි කිරීම නැවත වරක් 2 වැඩි කිරීම 3 කියලා ලියන්න පුළුවන්. right බලන්න දැන් මෙතන තියෙන්නේ ගණිත කර්මයක් විදිහට ගුණ කිරීමේ ලකුණ විතරයි. එක් සංඛ්‍යා තියෙන්නේ. එතකොට මේ වරහන් ඉවත් කරා කියලා මේ ප්‍රකාශනයට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. එම නිසා වරහන් ඉවත් කරගන්නවා. right. ඊට පස්සේ බලන්න මේ එක් සංඛ්‍යාව වැඩි කරලා ගුණ කිරීමේ ලකුණ විතරයි ගණිත කර්මයක් විදිහට භාවිතා කරලා තියෙන්නේ. එම නිසා මේ එක් සංඛ්‍යාව ස්ථානය වෙනස් වුණා කියලා මේ ප්‍රකාශනයට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒක නිසා මම මේ මෙතන තියෙන දෙක මෙතෙන්ට ගත්තා. ස්ථාන වෙනස් කරලා ලියාගත්තා. ඒ ප්‍රකාශනයට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. බලන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. අපිට මුලින් තිබුණේ 2 වැඩි කිරීම 3 මේ ප්‍රකාශයේ දෙවෙනි බලය. right. එතකොට බලන්න පිළිතුර ලැබිලා තියෙනවා. මේ ප්‍රකාශනයේ ඇතුලේ තියෙන සාධක තමයි 2 හා 3. එතකොට ඒ මේ සම්පූර්ණ ප්‍රකාශයේ දර්ශකය තමයි 2. එතකොට එක් සාධකයට ඒ දර්ශකය ඇවිල්ලා තියෙනවා. අවසාන පිළිතුර වශයෙන් ලැබිලා තියෙනවා 2 වැඩි කිරීම 3 සම්පූර්ණ ප්‍රකාශයේ දෙවෙනි බලය සමානයි 2 දෙවෙනි බලය වැඩි කිරීම 3 දෙවෙනි බලය. right. තව උදාහරණයක් ගමු. මේ උදාහරණේ තියෙනවා මෙතන තියෙන්නේ VG බේස් එකක් පාදයක් AB සම්පූර්ණ ප්‍රකාශයේ තුන්වෙනි බලය. මේකත් තියෙන්නේ ගුණිතයේ සාධකවල බලයන්ගේ ගුණිතයක් ලෙස ලියන්න. පෙර පරිදිමයි අපිට AB සම්පූර්ණ ප්‍රකාශයේ තුන්වෙනි බලය කියන එක අපිට ලියා ගන්න පුළුවන්. AB වැඩි කිරීම AB වැඩි කිරීම AB. එතකොට මේකෙත් වරහන් ඉවත් කරා කියලා කිසි වෙනසක් වෙන්නේ නැහැ. right.
පෙර පරිදිමයි එක එක ළඟට ගන්නවා B ටික එක ළඟට ගන්නවා. එතකොට අපට අවසාන වශයෙන් ලැබෙනවා A වල තුන්වෙනි බලය B වල තුන්වෙනි බලය. බලන්න. එතකොට අපිට මේ වගේ ප්‍රකාශනයක් තියෙනවා නම් AB වල සම්පූර්ණ ප්‍රකාශයේ තුන්වෙනි බලය තියෙනවා නම් ඒක අපිට දර්ශක නීතිය යටතේ ලියන්න පුළුවන්. A වල තුන්වෙනි බලය B වල තුන්වෙනි බලය විදිහට. right? තව උදාහරණයක් බලමු. right. අවසාන උදාහරණේ තියෙන්නේ A බෙදීම B. right? බෙදීම B සම්පූර්ණ ප්‍රකාශයේ දෙවෙනි බලය. right? එතකොට මේකත් අපි පෙර පරිදිම ලියන්න පුළුවන්. A වල දෙවෙනි බලය බෙදීම B වල දෙවෙනි බලය කියලා. right අපි තව උදාහරණයක් ගමු. අපේ උදාහරණේ තියෙනවා 36යි A වර්ගය ගුණිතයක බලයක් ලෙස ලියන්න. අපි බලමු කොහොමද ලියන්නේ කියලා. 36 A වර්ගය කියන එක අපිට ලියන්න පුළුවන්. 36 කියන එක අපිට ලියන්න පුළුවන් 6 දෙවෙනි බලය. ඊට පස්සේ A වර්ගය හැම තියෙන 6 දෙවෙනි බලය වැඩි කිරීම A වල දෙවෙනි බලය. දැන් බලන්න මේ 6 දෙවෙනි බලයේ මැද තියෙනවා වැඩි කිරීමේ ලකුණ. right? ඊට පස්සේ තියෙනවා A වල දෙවෙනි බලය. මේ දෙකේම බලයන් සමානයි. මැද තියෙන්නේ වැඩි කිරීමේ ලකුණක්. මැද වැඩි කිරීමේ ලකුණක් තියෙනවා. බලයන් දෙක සමානයි නම් අපි ඉස්සල්ලා කලින් ගණනේ ඉගෙන ගත්ත එකේ රෙසිප්‍රොකල් එකේ අනිත් පැත්ත තමයි මෙතන තියෙන්නේ. right? එතකොට බදලා දෙන්න. එතකොට අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම 6 වර්ගය වැඩි කිරීම A වර්ගය තියෙනවා නම් මේ 6යි A කියන එක සම්පූර්ණ ප්‍රකාශයක් විදිහට අරන් ඒකේ දෙවෙනි බලය. අනිවාර්යෙන් බලන්න මේ හැම මේ දෙකේම දර්ශක දෙක සමාන වෙන්න ඕන. මැද තියෙන්න ඕන ගුණ කිරීමේ ලකුණක්. අන්න ඒ වගේ අවස්ථාවලදී මෙන්න මේ වගේ ලියන්න පුළුවන්. තව උදාහරණයක් ගමු. right පෙර සාකච්ඡා කර වගේම උදාහරණයක් 4 වැඩි කිරීම A වැඩි කිරීම B සම්පූර්ණ එකේ තුන්වෙනි බලය බලයන්ගේ ගුණිතයක් ලෙස ලියන්න. right? අපි ඉගෙන ගත්ත මේක. right මේක මේ ප්‍රකාශය තුන් වතාවක් තුන වෙලා තියෙනවා. ඒක මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. right? ඊට පස්සේ සුළු කරගන්න මේකේ එක සමාන right සමාන සංකේත තියෙනවා නම් සමාන සංඛ්‍යා තියෙනවා නම් සමාන විජය පද තියෙනවා නම් ඒවා එක ළඟට අරන් ගුණ කරන්න. right? එහෙම ගුණ කරාම අපිට අවසාන වශයෙන් ලැබෙනවා මෙන්න මෙහෙම එකක්. 4 වැඩි කිරීම A වැඩි කිරීම B සම්පූර්ණ එකේ තුන්වෙනි බලය අපි කලින් ගානක ඉගෙන ගත්තා. මෙහෙම මැද ගුණ කිරීමේ ලකුණු තියෙනවා නම් සම්පූර්ණ ප්‍රකාශයේ බලයක් තියෙනවා නම් ඒක එක් එක් සාධකයේ බල විදිහට ලියන්න පුළුවන් කියලා ඉගෙන ගත්තා. ඒ තමයි ඒ යෙදීම තමයි උතන භාවිතා කරලා තියෙන්නේ. right අපි තවත් වැදගත් කොටසක් සාකච්ඡා කරන්න යන්නේ ඍණ නිකිලයක බලය. The power of a negative integer. ඍණ නිකිලයක බලය මොකද්ද වෙන්නේ කියලා බලන්න කලින් අපි ඉස්සෙල්ලාම බලමු ධන නිකිලයක බලයට මොකද්ද වෙන්නේ කියලා. මෙතන පළවෙනි නීතිය තමයි ධන නිකිලයක ඕනෑම බලයක බලය ඔත්ත වෙන්න පුළුවන්, ඉරට්ට වෙන්න පුළුවන්, ධන වෙන්න පුළුවන්, ඍණ වෙන්න පුළුවන්. අගය ධන වේ. මෙතන මේ ධන නිකිලයක් කියන්නේ පාදය. එහෙම නැත්නම් බේස් එක. right? උදාහරණයක් ගමු. ඔය පළවෙනි උදාහරණේ තියෙනවා 3 තුන්වෙනි බලය. right? 3 තුන්වෙනි බලය. මේ ධන නිකිලයක් කියලා අපි ගත්තේ මේ 3 කියන එක. ඒ කියන්නේ පාදයේ මේකේ 3යි දර්ශකය 3යි. ඒ කියන්නේ 3 තුන් වතාවක් ගුණ වෙලා තියෙනවා 27යි. අපි ඉගෙන ගත්තා මේ වගේ උදාහරණ කිහිපයක්. මෙතන කිසිම ප්‍රශ්නයක් නෑ ඔයාලට. මෙතන පාදයේ ධන නම් ඒකේ බලය නැත්නම් දර්ශකය ඔත්ත වෙන්න පුළුවන්, ඉරට්ට වෙන්න පුළුවන්. පිළිතුර ධන උත්තරයක් ලැබෙන්නේ. right? දෙවෙනි උදාහරණය ගමු. දෙවෙනි උදාහරණේ තියෙනවා 10 ඍණ දෙවෙනි බලය. බලන්න පාදය ධන 10 දර්ශකය ඍණ 2. හරි මෙතන දර්ශකයේ ඍණ 2 වුණා කියලා පිළිතුර ඍණ වෙන්නේ නැහැ. මේ වගේ අවස්ථාවක
පිළිතුර එන්නේ ඍණ දර්ශකයක් තියෙනවා නම් අවසාන පිළිතුර 1යට මේ තියෙන සංඛ්‍යාව මේ විදිහටම ලියනවා. right 10 ඍණ දෙවෙනි බලය කියන්නේ 1යට 10 ධන දෙවෙනි බලය. හරි. මේ විදිහටම 10 ඍණ පළවෙනි බලය තිබ්බොත් 1යට 10 පළවෙනි බලය එතන 1යට 10 උත්තර 0.1යි. හරි. right අපි දෙවෙනි නීතිය බලමු. මෙතන තියෙන්නේ ඍණ නිකිලයක. right මේ ඍණ නිකිලය කියන්නේ බේස් එක නැත්නම් පාදය දර්ශක ඉරට්ටි වූ විට අගය ධන වේ. අපි කියනවා the value of an even power of a negative integer is positive. අපි උදාහරණයක් අරන් සාකච්ඡා කරමු. අපේ උදාහරණෙත් තියෙනවා ඍණ 2 4වෙනි බලය. right මේ ඍණ නිකිලයක් කියන්නේ මේ ඍණ 2 කියන එක තමයි ඍණ නිකිලය. ඒකේ දර්ශක ඉරට්ටේ දර්ශකය මෙතන 4යි. ඒක ඉරට්ටේ. ඒතර පිළිතුර ලැබෙන්නේ ඍණ 2 4 වතාවක් ගුණ වෙන්න ඕන. ඍණ 2කින්ම. right ඍණ 2 ඍණ 2 ඍණ 2 ඍණ 2. ඔයාලා දන්නවා ඍණ වැඩි වුණාම ගුණ වුණාම මොකද්ද වෙන්නේ? ධන. right එතකොට මෙතන දර්ශකයේ ඉරට්ටේ තියෙන ඉරට්ටේ වතාවක් ඒ කියන්නේ මේ උදාහරණයට අනුව 4 වතාවක් ඍණ ලකුණ ගුණ වෙලා තියෙනවා. එතකොට ධන ලකුණ වෙනවා. 2 4වෙනි බලය අපි දන්නවා 16. එම නිසා පිළිතුර 16යි. මෙතන පැහැදිලි. ඊළඟ උදාහරණ ගමු. ඊළඟ උදාහරණ බලන්න. ඍණ 3 මෙතන බලන්න මෙතන පොඩි වෙනසක් තියෙනවා. මෙතන ඍණ ලකුණ ඉස්සල්ලා තියෙනවා. ඊට පස්සේ 3. මෙතන පටල ගන්න එපා. මෙතන තියෙන්නේ මේ 3 දෙවෙනි බලය. එහෙම නැත්නම් ඍණ 3 කියන සම්පූර්ණකයේ දෙවෙනි බලය නෙමෙයි. මෙතන තියෙන්නේ 3 දෙවෙනි බලය. එතකොට මේක විසඳද්දී මේ ඍණ ලකුණ right ඍණ ලකුණ වරහණක් අරන් පිටට ගන්න. මේ 3 කියන එක 3ෙන් ගුණ වෙන්න ඕන. එතකොට 3 3ෙන් ගුණ වුණාම 9යි. මෙතන ඍණ ලකුණ තියෙනවා. right පටල ගන්න එපා. මෙන්න මේ උදාහරණේ හොඳට අවධාරණය කරගන්න. මෙතන ඍණ නිකිලයක බලයක් හොයන්න තියෙනවා නම් මෙන්න මෙහෙම වරහණක් දාලා තියෙන්න ඕන. මෙතන වරහණක් දාලා නැහැ. ඒ කියන්නේ ඍණ සංඛ්‍යාව මේ ඍණ 3 කියන සම්පූර්ණකයේ දෙවෙනි බලය නෙමේ ඍණ කියන සංඛ්‍යාව තියෙනවා. මේ 3 දෙවෙනි බලය. පිළිතුර ඍණ 9යි. right අවසාන නීතිය බලන්න ඍණ නිකිලයක දර්ශකයේ ඔත්කේ වූ බලයක අගය ඍණ වේ. ඒකට කියනවා the value of an odd power of a negative integer is negative. උදාහරණයක් අරන් බලමු. උදාහරණේ තියෙනවා ඍණ 2 3වෙනි බලය. මේක තමයි මේ ඍණ නිකිලය කියන්නේ මේ ඍණ 2 කියන එක දර්ශකයේ ඔත්තේ. මෙන්න බලන්න දර්ශකයේ ඔත්තේ 3වෙනි බලයේ තියෙන්නේ. බලන්න උත්තරේ කොහොමද දෙන්නේ කියලා ඍණ 2 කියන එක 3 වතාවක් ඍණ 2කින්ම ගුණ වෙන්න ඕන. ඍණ 2 ගුණ කිරීම ඍණ 2 ගුණ කිරීම ඍණ 2. බලන්න ඍණයි ගුණ වුණාම ධන වෙනවා. මෙතන තව ඍණ ලකුණ ඉතිරි වෙනවා. ඒ කියන්නේ මෙතන ඍණ නිකිලයක් ඔත්තේ වතාවක් ගුණ වෙනකොට හැම වෙලෙම පිළිතුර ඍණ අගයක් තමයි ලැබෙන්නේ. right ඒ කියන්නේ ඍණ 2 3වෙනි බලය ඍණ 8. ඒ වගේම ඍණ 2 5වෙනි බලය තිබ්බොත් ඒ පිළිතුර ඍණ අගයක් ඉන්නේ ඍණ 32. තව උදාහරණයක් ගමු. ඊළඟ උදාහරණය බලන්න ඍණ 2 1001 වෙනි බලය. බලන්න මෙතන පාදය මොකද වෙලා තියෙන්නේ? පාදය ඍණ 1. දර්ශකය 1001. right 1001 කියන්නේ එක ඔත්තේ සංඛ්‍යාවක්. දර්ශකය ඔත්තේ. එතකොට අපි දන්නවා එකේ පළවෙනි බලය 1යි එකේ කීවෙනි බලය ගත්තත් පිළිතුර 1 එන්නේ. ඒ වුණාට මෙතන මේ ඍණ 1 තියෙන නිසා මෙතන දර්ශකය ඔත්තේ නිසා අවසාන පිළිතුර ඍණ 1 වෙනවා. මම හිතන්නේ පැහැදිලි. හොඳයි අපි දර්ශකවල පළවෙනි කොටස යටතේ අද සාකච්ඡා කරා පාදය දර්ශක අංකණය සහ ඒ වගේ ඉතින් කීපයක්. දර්ශකවල වැදගත්ම කොටස වන දර්ශක නීති අපි ඊළඟ පාඩමේ සාකච්ඡා කරනවා. රැඳෙන්න IMM Maths